සාමාන්‍යයෙන් බොලිවුඩ් නිලියක් කිව්වම අපේ මතකෙට එන්නේ තම පැහැපත් සමක් තියෙන සිහින් උස සිරුරක් එක්ක මෘදු හඬක් තියෙන ස්වරූපී යුවතියක්නේ. හැබැයි අද මම කතා කරන්න යන තරුව ඊට වෙනස්. ඇය බොලිවුඩ් වල තිබ බොහෝ සම්මතයන් බිඳලා දමලා තමන්ගේ අනන්‍යතාවයක් සහ සුන්දරත්වයෙන් නොමැකෙන සලකුණක් බොලිවුඩේ ඉතිරි කළ සුවිශේෂී තරුවක්. ඇයට තිබුණේ බොලිවුඩ් නිලියට සාපේක්ෂව බොහොම පුංචි සිරුරක්. ඒ වගේම දුමුරු පැහැයට හුරු සමක්. තරමක් ගොර හැඬි කටහඬක්. හැබැයි ඇයට තිබුණ අපූරු රවුම් මූණක්. දකින්න කෙනෙකුට අමතක නොවන රවුම් දිදුලන දෑසක් එක්ක දකින්න ඕනම කෙනෙක් වශී කරවන ආලෝකමත් සිනහවක්. ඒ වගේම ප්‍රශස්ත රංගන හැකියාවක්. 90 දශකයේ අගභාගයේ ඉඳන් 2000 දශකයේ මේ 2020 වෙනකම්ම බොලිවුඩේ අමතක නොවන නිලියක් වෙන්න ඇයට හැකියාව ලැබී තිබෙනවා. 2020 දශකයේ පහුවේදී තවමත් තරුණ අලුවන් නොමැතිව තනිවම ප්‍රධාන චරිතයේ රංගපාමින් සිනමාපටයක් ආදායම් අතින් සාර්ථකත්වය කරගෙන යන තරම් ප්‍රබල නිලි පෞරුෂයක්. ඉතින් අද කතාව ඒ නිලිය ගැනයි. ඇය අපි කවුරුත් දන්න රානි මුකර්ජී. හැබැයි මේ කතාව බොලිවුඩ් රසිකින් වෙනුවෙන් කරන වර්ණනාත්මක එකක්වත් නොවේ. තීරය මත දිදුරන මොහොත් ඉන් පිටුපසින් තිබුණු ඇගේ ජීවිතයේ අඳුරු පැත්ත ගැනත් මම මේ කතාවේදී වලට කියනවා. ආදර සබඳතා, අනියම් පෙම් කතා, හිමිවීම, අහිමිවීම වගේම මිත්‍රත්වයේ පාවාදීම්, සංවේදී නොවන හැසිරීම මේ හැම දෙයක්ම ඇගේ ජීවිතේත් කොටසක් වුණා. ඉතින් ජනප්‍රිය තරුවක් වුණත් ඇයත් කුමන හෝ අඩුපාඩු සහිත මනුෂයෙක්නේ. අන්නේ ජයග්‍රහණ හැකියාවන් වැරදීම් වගේම කැලල් තමයි ඇගේ කතාව අපිට අහන්න වටින එකක් කරන්නේ. ඉතින් අහමු නේද අද රානි මුකර්ජීගේ මේ කතාව. Guruji once told me, he said, you know, Rani, you all artists are like, you know, lamps, you know, the diyas. You all light up like a place wherever you'll go. You'll give light everywhere. But below the lampshade, if you've seen like a lamp, there's always darkness. Most of us, you know, we all have that dark side to us. කවුද මේ රානි? 1978 මාර්තු 21 වෙනිදා මුම්බායි උපත ලබන රානිට අද වෙද්දී අවුරුදු 48ක්. ඇය ඉපදුනේම සිනමාවට ලෙයින් බැඳුණු පවුලකට දාවයි. ඇගේ පියා රාම් මුකර්ජී ප්‍රකට සිනමා අධ්‍යක්ෂකවරයෙක් වුණා. ඒ වගේම මව ක්‍රිෂ්ණා මුකර්ජී බෙන්ගාලි සිනමාවේ දක්ෂ පසුබිම් ගායිකාවක් වුණා. බොලිවුඩේ ජනප්‍රිය නිලි කාජොල් සහ අධ්‍යක්ෂක ආයන් මුකර්ජී ඇගේ ඥාති සහෝදර සහෝදරයන් වුණා. බෙන්ගාලි නිරි දේබාෂි රෝයගේ නැන්දනියක් වෙනවා. රානි මුම්බාහි මානික්ජී කූපර් උසස් පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා ගත්තා. ඇයට පළමු සිනමා ඇරඹ ලැබෙන්නේ වයස අවුරුදු 13ක් තරම් ඉතාම කුඩා අවදියේදී. නමුත් ඉගෙනීමට හිත යොදපු රානි මුකර්ජීට කවදාවත් සිනමාවට යොමු වෙන්න නම් හිතක් ආවේ නැහැ. I was in my 12th. Dad went through his second bypass and there was a problem with the family. Things were not really good at home because he wasn't working and Raja didn't want him to work. Yeah, sure. So I decided, what do I do? And I wasn't really interested in studying. So my mom said, why don't you join the movies? ඉතින් මම මේ රානි මුකර්ජීගේ කතාව කොටස් දෙකකින් ඔයාලට කියන්න යනවා. මුලින්ම ඇගේ කතාවේ ධනාත්මක පැත්ත තමයි මම ඔයාලට කියන්න යන්නේ. සිනමාවට රානි අධ්‍යාපනයට යොමු වෙන කාලේ ඇගේ ඥාති සොයුරිය කාජල් අධ්‍යාපනය අත්හැර දමා සිනමාවට ඇවිත් අති සාර්ථක ගමනක් යන හැටි රානි මුකර්ජී දැක්කා. කාජල්ගේ සිනමාපට දිගටම හිට් වුණා. මේක දැක්කම නම් රානිටත් සිනමාවට එන්න කැමැත්තක් ඇති නොවුනම නොවේ. රානිගේ මවත් ඇයව ඒ සඳහා දිරිමත් කිරීමයි කළේ. And then I did a screen test which was very bad, which was disastrous. Why was it bad? Because I didn't know what I was doing. And my mom saw the screen test and she went and told the producer that I think you shouldn't cast my daughter. She's really bad. So then you joined an acting school. හැබැයි රානි නිකම්ම සිනමාවට ඇවිත් කතා අහන්න කැමති වෙන්නේ නැහැ. ඒ නිසා රෝෂන් තනේජා කියන ජනප්‍රිය රංගන පාසලෙන් රංගනයේ පිළිබඳව මොන පුහුණුවක් ලැබලයි රානි මේ ශේෂ්ත්‍රයට අවතීර්ණ වෙන්නේ. මුලින්ම 1996 වසරේ බියර්පූල් නම් බෙන්ගාලි සිනමාපටයේ රානි රඟපෑවා. ඉන්පසු ඇගේ පළවෙනි හින්දි සිනමාපටයේ රාජාගේ ආයේ ගී බාරත් සඳහා ඇය සම්බන්ධ වුණා. මේ ආදායමතින් සාර්ථක නිර්මාණයක් නොවුනත් රානිගේ තිර පෞරුෂය සහ රංගන හැකියාව යම්තාක් කැපී පෙනුණා. නමුත් මුල් සිනමාපටවල රානිගේ ගොරෝසු අඬ තිරයට උචිත නොවන බව හිතන අධ්‍යක්ෂකවරු ඇය වෙනුවෙන් වෙනත් හඩක් තමයි යොදාගත්තේ. රාජාගේ බාරත් සිනමාපටයේ අසාර්ථකත්වයේ එක රානි ආයෙම අධ්‍යාපනය ගැන හිතන්න පෙළඹුණා. මේ අතර තමයි රානිට අමීරක ගුලාම් සිනමාපටයේ රඟපාන අවස්ථාවක් ලැබෙන්නේ. ඒ කාලේ අමීර් කියන්නේ තාරුණ්‍ය අතිශය ජනප්‍රිය නළුවෙක් වුණා.
රාණිගේ පාසල් වී ක්‍රෂ් එක වුණෙත් මේ අමීර් ખાન. ඒ නිසාම මේ සඳහා ඇය ඉතා ආශාවෙන් සම්බන්ධ වුණා. ඉතින් අවසානයේ ගුලාම් නොසිතූ ලෙස ආදායම් මතින් සාර්ථක නිර්මාණයක් බවට පෙරළුණා. ඒ වගේම රංගනය නිවත්වීම ගැන රාණිගේ සිතුවිල්ල ආයෙම වෙනස් අතකට යොමු වුණා. හැරවුම් ලක්ෂය. මේ ආසන්න කාලේ කරන් ජෝහර් ඔහුගේ කුළුඳුල් නිර්මාණය කරමින් සිටියා. එහි ටීනාගේ චරිතය ඔහු ලියන්නේ කුඩාවියේ මිතුරිය වන ට්වින්කල් කන්නා වෙනුවෙන්. නමුත් ට්වින්කල් නම් මේ චරිතය ක්ෂණිකව ප්‍රතික්ෂේප කර දැමුවා. කරන් ජෝහර් ආදිත්‍ය චොප්‍රා කියන්නේ පාසල් වියේ හොඳම මිතුරන්. ආදිත්‍යගේ දිල්වාලේ දුල්හනියයි පවා කරන් ජෝහර් රංගනයෙන් දායක වන අයුරු ඔබට මතක ඇති. ඒ එක් ඇතිවන මිතුදම්ම නිසා ශාරුක් මේ සිනමා පටයට සම්බන්ධ වුණා. ඒ වගේම කාජල්. ටීනා වෙනුවෙන් නිලියක් නැතුව කල්පනා කරමින් ඉඳිති තමයි ආදිත්‍ය කරන්ගෙන් ඇහුවේ රාණි කියන අලුත් නිලිය කොහොමද කියලා. නමුත් රාණිව දකින කරන් කිසිසේත්ම ඇයට කැමති වුණේ නැහැ. එයාගේ හැම දුඹුරුයි. එයා මිටි. කොහොමද මම එයාව තිරේ ලස්සනට පෙන්වන්නේ? කරන් ආදිත්‍යගෙන් ඇහුවා. ඒත් හැම නිලියක්ම මේ නවක අධ්‍යක්ෂක කරන්ගේ කුළුඳුල් සිනමා පටේ සහාය නිලිය චරිතය කරන්න බෑ කියද්දි ආයෙම කරන්ට රාණි ගැන සලකා බලන්න සිදු වුණා. කරන් පුදුමයට පත් කරමින් රාණි මුකර්ජියේ චරිතයට අපූර්වට පණ දුන්නා. කරන් පසු කාලෙක ඒ ගැන මෙන්න මෙහෙම කිව්වා. රාණි කියන්නේ හරිම දක්ෂ නිලියක්. මම පිටින් බලලා ඇයව අඩු තක්සේරු කරලා වරදක් තමයි කළේ. කුච් කුච් හෝතා හೈ සමග රාණි දැවැන්ත සාර්ථකත්වයක් ලබා ගත්තා. ඒ සඳහා ඇය බොහෝ සම්මානවල එළවල හොඳම සහාය නිලිය ලෙස සම්මානනීය වුණා. එසේම 2000 වසරේදී රාණි හොඳම නිලිය සහ හොඳම සහාය නිලිය යන සම්මාන දෙකම දිනාගන්නේ එසේ දිනාගත් පළවෙනි ඉන්දියානු නිලිය බවට පත්වෙමින්. කාජල් ශාරුගේ මායාකාරී සුසංයෝගයේ මැද්දට ඇවිත් ඊට අභියෝග කරන්න පුළුවන් නිලියක් ඉන්නවනම් ඒ රාණි මුකර්ජි බවයි අදටත් ඉන්දියානු ප්‍රේක්ෂකයන් බහුතරයක් විශ්වාස කරන්නේ. දක්ෂ නිලියක්. රාණිට සිනමාවට සම්බන්ධ ඥාති පරපුරක් හිටියා. ඒ කියන්නේ ඇයට නෙපොටිසම් වල සහාය තිබුණා. ඇය වරප්‍රසාදලා තරු දරුවෙක්. පසු කාලෙම ආදිත්‍ය චොප්‍රාගේ සහායත් එක්ක පේවරිටිසම් හරහත් ඇයට විශාල සහායක් ලැබුණා. නමුත් කවුරුවත් අද වගේ තරු දරුවෙක් කියමින් ඇයට චෝදනා කළේ නැහැ. මොකද ඇයට ඉතා උසස් මට්ටමක රංගන හැකියාවකුත් තිබුණා. රාණි සෑම විටම රංගනයට අවංක වුණා. ඇය රංගනයේ ක්‍රමවත්ව හැදෑරුවා. වෙනස් චරිත තෝරා ගත්තා. बंटी और बबली, ब्लैक, चलते चलते कभी अलविदा ना कहना, तलाश, वीर सारा, हिचकी, नो वन किल जेसिका, मर्दानी වගේ සිනමා පට රැසකට ඇය පණ දුන්නා. ඒ විතරක් නොවේ. ඒ චරිත බහුතරයක් සම්මානනීයව වුණා. අහිමිවීම ශක්තියෙන් කර ගැනීම. 2023 දී රාණියගේ දෙවන දරුවා ලබන සූදානමින් හිටියේ. ඒ කොවිඩ් වලට ඉන්දියාවේ ලොක්ඩවුන් එහෙම තිබුණ කාලයක්. ඒ වෙද්දියාගේ වයස අවුරුදු 45ක්. නමුත් ගර්භණීභාවයෙන් පස්වන මාසයේදී ඒ ගබ්සා වී ගියා. Tried for a second baby for almost 7 years. Now my daughter is 8 years and immediately after she was 1.5, I tried for my second and I kept trying and I finally got pregnant and then I lost the baby. So obviously it was a very, very testing time for me. And also I'm not very young. රාණි අතිශය ශෝකයට පත් වුණා. ඒ ගබ්සාවෙන් දවස් 10කට පස්සේ තමයි ඇයට මිස් චැටර්ජිවස් නෝවේ තිර පිටපත ලැබෙන්නේ. ඇය එය බාරගත්තා. එහි ඇය මවකගේ හැඟීම් කොතරම් පිරිසිදු හා අව්‍යාජ්‍යව පෙන්වුවද කිව්වොත් ඇය සිනමා පටේ රංගපෑවා නොවේ. ජීවත් වුණා. රසිකයෝ කිව්වේ අන්න එහෙම. අවසානයේ ඇය එම චරිතය වෙනුවෙන් ජාතික සම්මානයෙන්ද පිදුම් ලැබුවා. හොඳ මිතුරියක්. විවාහක පිරිමින් සමග නිතර නම් ඈඳුනත් අදටත් රාණි අමීර් සහ ශාරුක් ખાන් සමග ඉතා මිත්‍ර සමීප සබඳතාවයක් පවත්වාගෙන යනවා. ඒ වගේම මොවුන්ගේ සුසංයෝගයෙන් බොහෝ අමතක නොවන සිනමා පට රසිකයින්ට බලාගන්න ඉඩ ලැබුණා. විවේචන වෙනුවට ස්වකීය සුවපහසු. රතු පළස් මතින් විවිධ සම්මානෝලල්වලට විවිධ උත්සවවලට ඒ දිනෙලියන් එකිනෙකාට නොදැවෙනිව ලස්සනට ඇඳ පැළඳගෙන එනවා. නමුත් රාණි බොහෝ විට උත්සව සඳහා සැරසුනේ ඉන්දියානු සාම්ප්‍රදායික සාරියකින්. ඒ නිසා බොහෝ විට සංගරාවලින් සහ මෝස්තර පිළිබඳ විචාරකයින්ගෙන් ඇයගේ ඒකාකාරී විලාසිතාවන් වලට ලැබුණේ ඍණාත්මක ප්‍රතිචාරයි.
නමුත් රාණියේ යානුව ඇයව වෙනස් කරන්න ගියේ නැහැ. එහිදී ඇය පවසා සිටියේ විලාසිතා පිළිබඳ අනෙකෙකුගේ විනිශ්චයට නොව තමාගේ සුව පහසුවට මූලිකත්වය දෙන බවයි. රතු පළසේ විලාසිතා මමන්නියක් නොවුනත් ඇය තිරය මත නිලියක් ලෙස ඇගේ කාර්ය උපරිමෙන් සිදු කළා. ඉතින් ඒ චරිතවල ඇඳුම් රසිකයින් අතර විලාසිතා ට්‍රෙන්ඩ් එකක් ලෙස ජනප්‍රිය වුණු අවස්ථාත් බහුලව තිබුණා. I guess height does not determine or dominate or really comes in the way of your talent. Height has nothing to do with what you do. ඒ වගේම ඇගේ වෙනස් හඬ, සමේ පැහැය, උස ආදී කිසිවක් ඇය අභියෝගයක් කරගත්තේ නම් නැහැ. ඒවා සුවිශේෂී අනන්‍යතා ලෙස ඇය වැළඳගත්. My first film when I was only 17. You know, when I started my career, there used to be that, oh my God, she's not tall enough, she doesn't look that great, she has dusky skin, her voice is different. For me, it was only the goal of trying to do my work honestly. So don't go with any beauty standards for all the girls. Beauty lies in the heart and in your own eyes, how you are as a person, and that makes you beautiful. ඊළඟට මම යනවා ඇගේ ජීවිතේ තරමක් ඍණාත්මක පැත්තට. අකමැති හෝ දැඩි රසිකයින්ට මේ කොටස ස්කිප් කරලා යන්නත් පුළුවන්. දන්නවද? මෑතකදී බොලිවුඩ් සම්බන්ධ පිරිස් රාණිට රහසේ hina වෙන්න පටන් ගත්තා. රාණි මුඛර්ජිට පළ දෙන්නේ එයා අනුන්ට කළ දේ තමයි. ඒකට කියන්නේ කර්මය කියලා. ඔවුන් කිව්වා. ඇයි රාණිට එහෙම අහන්න උනේ? ඊට ප්‍රමුඛතම හේතුව තමයි රාණිගේ प्रेम संबंधता पिलिबंद अतीत कथांद. जब अब आदित्य की बात कर रहे हैं तो शादी तक बात पहुंच जाती है. उसके पहले हमने गोविंदा सुना, उसके पहले हम अभिषेक बच्चन सुना. हर बार रानी की किसी के साथ जुड़ती है और शादी भी हो जाती है. तो ये तो मैं बोल रही हूँ ना कि people feel so much love for me कि वो लोग चाह रहे कि मेरी शादी हो जाए. ए पाउल කඩන්නියක්ද? ආදරේ හෝ බැඳීම් කියන්නේ ජීවිතේ ලබන ධනාත්මක ජයග්‍රහණයක් වුණා. තව කෙනෙකුගේ හිතක් බිඳලා පවුලක් කඩලා ලබන දේ ධනාත්මක යමක් ලෙස ඔසවා තැබීම කිසිසේත් සදාචාරාත්මක නොවන නිසා මේ කොටස මම ඇගේ කතාවේ ඍණාත්මක පැත්තට දානවා. රාණි මුඛර්ජිගේ තිරෙන් බැහැර ජීවිතෙත් මේ සියල්ල කළු පැල්ලම් ලෙසයි සටහන්ව ඇත්තේ. රාණිගේ ප්‍රේම සම්බන්ධතා ශාස්ත්‍රයේ බෙහෙවින් කතා බහට ලක් වන්නේ බොහෝ විට ඒවා ඇයට වඩා බෙහෙවින් වැඩි මහල් විවාහක පිරිමින් සමග අනියම් සබඳතා උනිසයි. ගෝවින්දා සහ රාණි අතර ඇති සබඳතාවය ගැන ශාස්ත්‍රයේ ඉතා ජනප්‍රිය වුණේ 90 දශකයේ අගභාගයේදී. ඒකල ගෝවින්ද හාස්‍යජනක සිනමා පටයක බෙහෙවින් ජනප්‍රිය නළුවෙකු වී සිටියා. නමුත් ඒ කාලෙදී ගෝවින්දා විවාහකෙක් සහ ඔහුට දරුවන්ද සිටියා. ශාස්ත්‍රයේ ඉහළින්ම වැජඹුණත් නිලියන් සමග අනියම් සබඳතා වගකීම් විරහිත හැසිරීම පිළිබඳ ගෝවින්දා ශාස්ත්‍රයේ අපකීර්තියක් ඉසළුවා. පසු ඔහුගේ පරිහානියට හේතු වුණේ වෘත්තීය නොවන මේ ක්‍රියාකාරකම්ම තමයි. හද් කර දිය ආප්නේ සිනමා පටේ රූගත කිරීම අතරයි ගෝවින්ද රාණි මුණ ගැහෙන්නේ. ගෝවින්ද මේ විදේශ රටවල පැවති සෙට් වලදී රාණිට බොහෝ තෑගි භෝග ලබා දුන්නා. ඒ අතර මල්, කුඩා සිහි වටන වගේ දේවල් පමණක් නොවේ. ෆ්ලැට් එකක් සහ වාහනයක් පවා තිබුණා. ඒ ASCII හදිසියෙම ඉන්දියානු පුවත්පත් මෙසේ වාර්තා කළා. ගෝවින්දා සහ රාණි මුඛර්ජි හෝටල් කාමරයකදී ගෝවින්දාගේ බිරිඳ සුනීතාගේ අතට හසුයි. මේ එක ගෝවින්දාගේ ජනප්‍රිය ප්‍රතිරූපය සීග්‍රයෙන් බිඳමින් තිබුණා. ඔහුගේ බිරිඳ සුනීතා දරුවන් සමග නිවස අතහැර යන බවට තර්ජනය කළා. අවසානයේ ගෝවින්දාට වෘත්තීය වැදගත් වූ නිසාම මේ සම්බන්ධතාවය නතර කරන්න බිරිඳට පොරොන්දු වී තිබුණා. කෙසේ නමුත් ගෝවින්දා රාණිට සහායගේ මවට ලබා දුන් ෆ්ලැට් එක සහ වාහනේ නැවත ඉල්ලා සිටියත් රාණිය නැවත ලබා දීම ප්‍රතික්ෂේප කළ බවයි වාර්තා වුණේ. දැන් ඔයාලා හිතාවේ මම කොහොමද මේ දේවල් දැක්කා වගේ කියන්නේ කියලා. මේ දේවල් මෙහෙම කියන්නේ ගෝවින්දාගේ බිරිඳ සුනීතා. මොකද ඇය කියන පරිදි කුඩා කාලේ දරුවන් නිසා ඇය දික්කසාද නොවී නිහඬව හිටියත් පසු කාලෙක ඒ කියන්නේ දරුවන් ලොකු මහත් වුණාට පස්සේ ගෝවින්දාගෙන් ඇය දික්කසාද වුණා. ඊට පස්සේ ඇය දිගට හරහට මේ සියල්ල මාධ්‍යට හෙළි කරන්න පටන් ගත්තා. ඒ වගේම මේ සියල්ල ඒ කාලේ ගොසිප් වාර්තාකාරියක් වූ සිමිගේ හෙළිදරව් කිරීම සහ පැරණි පුවත්පත් වාර්තා සමග පෑහුණා. ඊළඟට රාණිගේ නම බැඳෙන්නේ අභිෂේක් බච්චන් එක්කයි. මණිරත්නම්ගේ යුවා සිනමා පටය අතර ඔවුන් මුණ ගැහෙනවා. කාලයක රාණි අභිෂේක් සම්බන්ධතාවය වඩා ශක්තිමත් වුණා. අභිෂේක් මින් පෙර කරිෂ්මා සමග විවාහය ස්ථිර කර තිබුණත් එය බිඳී ගොස් තිබූ අතර අභිෂේක් අවිවාහකයෙක් වුණා. රාණි බච්චන් පවුලේ අනාගත ලේලිය ලෙස ඒ පවුල එක්ක සමීපව කටයුතු කළා. නමුත් මතභේදය උදා වන්නේ බ්ලැක් සිනමා පටය සමගයි. එය හෙලන් කේලගේ චරිතාපදානයේ ඉන්දියානු අනුවාදය වුණා. රාණිහි අනබිබවනීය රංගනයක නිරතුනේ ඇගේ අනාගත මාමාණ්ඩිය වූ අමිතාබ් බච්චන් සමගයි. එහි ශිෂ්‍යයා සහ ගුරුවරයා බැඳීම සීමාව ඉක්මවා යන එක් තැනක
තොල් සිප ගැනීමක් සහිත දසුනක් අධ්‍යක්ෂක සංජය ලීලා බන්සාලි විසින් අන්තර්ගත කර තිබුණා. අමිතාබ් සහ රාණි ඊට නොපැකිලි රංගන දායකත්වය ලබා දුන්නත් සිනමා පට එළියට එමේ කයි සැබෑගින්න ඇවිලෙන්නේ. It was always Amitabh. But after that, it was Amir and Shah Rukh. It's going to be lovely working with Amit ji. Yeah. If given a choice, I would marry him. I just love him. Oh God. Actually, you were very lucky. I think you were during his era, right? I worked with him. Yeah. ආභිෂේක්ට ඔහුගේ අනාගත මනමාලිය තම පියා සමග තොල් සිප ගැනීමක් සිදු කිරීම දැකීම වේදනාකාරී යමක් වී තිබුණා. ඒ එක්ක දැනුණු ව්‍යාකුල හැඟීම් නිසා ඔහු රාණිව හිතාමතාම මගහැරියා. ඒ අතර කොහොමත් කුකුල් කේන්තිකාරියක් වූ අමිතාබ් බච්චන්ගේ බිරිඳ ජයා බහදුරි තමයි මෙයින් දැඩි සේවුරණ වුණේ. අවාසනාවට රාණී ළඟට අස්සන් තැබූ සිනමා පටය වී තිබුණේ ලාගා චුනරිමේ දාග් සිනමා පටය. එහි ජයා බහදුරි, අභිෂේක් බච්චන්, රාණි මුකර්ජි සහ කොංකනා සෙන් රංගනයේ යෙදුණා. ඉතින් අහන ඔයාලම හිතන්නකෝ සෙට් එකේ තත්ත්වය කොයි වගේ එකක් වෙන්නේ නැද්ද කියලා. ජයා කොංකනා සමග එක්ව රාණිව කොංකලා. ඇයට හින් පාස් කරන්න ගත්තා. පසු කාලනව රාණියගේ ජීවිතේ අප්‍රසන්නම කාලයක් ලෙස මේ සිනමා පටයේ රූගත කිරීම නම් කළා. පන්ටියෝර් බබ්ලික් අභියල්විදා නාකේනා වගේ සිනමා පටවල රාණි අභිෂේක් සමග වැඩ කළා. නමුත් අභිෂේක් රාණිගේ බැඳීම ටිකින් ටික සම්පූර්ණයෙන්ම පළදුවෙමිනුයි තිබුණේ. ගුරු සිනමා පටේ රංගපාන සමයේ අභිෂේක් ඓශ්වර්යා සමීප වෙන්නේ. වේදනාකාරී සබන්තාවලින් වෙන්න උන් දෙදෙනාම ඉක්මනින් මිතුරු වුණා. අවසානයේ මාස කිහිපයක් තුළ විවාහයක් තින්දු වුණා. 2007 වසරේ ඓශ්වර්යා අභිෂේක් සමග විවාහ වෙනවා. නමුත් බච්චන් පවුල අභිෂේක් බච්චන් සහ ඓශ්වර්යා රාණිට විවාහයට ආරාධනා කිරීමෙන් පවා වැළකුණා. පස්සේ රාණි කිව්වේ අභිෂේක් හොඳ යහළුවෙක් කියලා හිතන් හිටියට තවත් එක් සහාය නළුවෙක් විතරක් බව තේරුම්ගත් බවයි. තවත් අනියම් පෙමක්. රාණිගේ සිනමා පට සාර්ථක වුණ කාලේ වගේම අසාර්ථක වුණ කාලෙකුත් තිබ්බා. ඒත් යශ්රාජ් සමාගමෙන් නම් ඇයට දිගින් දිගටම සිනමා පට ලැබුණා. ඒක තමයි ශාස්ත්‍රීය සැකය රාණි සහ යශ්රාජ් හිමිකරුවෙකුණු ආදිත්‍ය චෝප්‍රා වෙත යොමු වන්නේ. आदित्य चोपड़ा के साथ ही बार बार क्यों नाम आ रहा है? It's ये तो आपको rumors वालों को मतलब पूछना पड़ेगा ना कि आदि के साथ of course he's a friend. He's a person who I've worked with in so many films. For so you are not romantically connected with each other. No, we are not romantically connected. ආදිත්‍ය චෝප්‍රා කියන්නේ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ යාස් චෝප්‍රාගේ පුතා. ආදිත්‍ය මේ වෙදිත් පායල් කන්නා නම් ඔහුගේ පාසල් වී මිතුරියක් සමග විවාහ වී වුණා. ඇය ගෘහ නිර්මාණ ශිල්පිනියක්. ඇගේ අතින් තමයි යශ්රාජ් ස්ටුඩියෝ එකේ සමහර තැන් හැඩ ගැන්විලා තිබුණේ. නමුත් රාණි එක්ක සබන්තාවේ සමග ආදිත්‍යට පායල්ගෙන් දික්කසාදයක් ඕන වුණා. ඒත් ආදිත්‍යගේ මව්පියන් වූ යාස් චෝප්‍රා සහ පැමිලා චෝප්‍රා මේ ලේලියට දියණියක් වගේ ආදරය කළා. ඒ නිසා ආදිත්‍යගේ දික්කසාදය හෝ රාණිගේ සබන්තාවයට ඔවුන්ගෙන් කිසිම සහායක් ලැබුණේ නැහැ. පායල් දික්කසාදයට අකමැත්තෙන් කෝටි 50ක වන්දියක් ආදිත්‍යගෙන් ඉල්ලුවා. ආදිත්‍ය ඒ ලබා දීම ප්‍රතික්ෂේප කළා. ඒක නිවසින් ඉවත්ව ආදිත්‍ය හෝටලයක නතර වී තිබුණා. ආභ්‍යන්තර වාර්තා අනුව සමීප මිතුරන් එකතුවකින් ඔහු රාණි සමග විවාහ ගිවිසගන්නේ මෙන්න මේ කාලය තුලයි. නමුත් ඒ වෙද්දී ආදිත්‍ය පායල්ට දික්කසාදය ලබා දී තිබුණේ නැහැ. අවසානයේ ආදිත්‍ය ගෙදරින් දුරස් වී සිටීම ඔහුගේ මව වූ පැමිලා චෝප්‍රාට ඉතා වේදනාවක් වුණා. ඒ නිසා අවසානයේ පැමිලා චෝප්‍රා සහ යාෂ් චෝප්‍රා ආදිත්‍ය චෝප්‍රා සහ රාණි මුකර්ජිගේ මේ සබන්තාවයට විරුද්ධ නොවෙන්න තීරණය කළා. ඒ වගේම පායල් පළක් නොවන මේ සබන්තාවේ අතහැර ආදිත්‍යට දික්කසාදය ලබා දුන්නා. ඒ අනුව 2014 අප්‍රේල් 21 ඉතාලියේදී ආදිත්‍ය රාණි විවාහ වුණා. නමුත් එය අතිශය රහසිගත එකක් වුණා. ආඩම තරමේ ඇගේ ඥාති සොයුරු කාජල්වත් මේ විවාහයට ආරාධනා ලැබුවේ නැහැ. 2015 ආදිත්‍ය සාරාණිගේ පළවෙනි දියණිය වූ අදීරා උපත ලැබුවා. ඉන්පසුව දීර්ඝ කාල උත්සාහකින් පස්සේ 2022 වර්ෂයේදී නැවතත් රාණි ගර්භණී වුණා. නමුත් ඒ දරු ගැබ විනාශ වී ගොස් තිබුණා. කෙසේ නමුත් අදටත් ආදිත්‍ය සහ රාණිගේ විවාහයේ ඡායාරූප අපිට දකින්නට ලැබෙන්නේ නැහැ. ඔවුන්ගේ සමීප ඡායාරූප හෝ ආදර කතාව සම්මුඛ සාකච්ඡාවකදී පවා අහන්න ලැබෙන්නේ ඊටාම කලාතුරකින්. එසේම ඒ සම්බන්ධව ප්‍රශ්න කිරීම රාණිව කෝප කරන යමක් කියලත් ශ්‍රේෂ්ඨ කතාබහක් තිබෙනවා. ඇය අසංවේදී. මෙම සිදුවීම් වාර්තා වන්නේ 2018 වසරේ අගභාගයේදී ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ නිලියන් සහභාගී වූ The Actresses Round Table නම් වැඩසටහනේදී. So I think you have to have the
courage to be able to protect yourself. එහිදී මීටු ව්‍යාපාරයේ එනම් කාන්තාවන්ට සිදුවන ලිංගික හිංසනයට එරෙහි ව්‍යාපාරය ගැන රාණි අදහස් දැක්වීම සිදු කළා. එහිදී කාන්තාවන් තමන්ගේ ආරක්ෂාව ගැන තමන්ම වග බලාගත යුතු බවත් ගැහැණු ළමයිට තමන් ආරක්ෂා කර ගැනීමට සටන් කලාව ඉගෙන ගැනීමටත් බල කළ යුතු බව ඇය පවසා සිටියා. People who have not been in that situation, it's probably because either they are lucky they've never been in that situation, or B, they've been strong enough to end it there and then. Yes. But unfortunately, there are women who are not constructed like that. They feel cornered. But exactly, so those are the women that we need to talk to and tell them that, yeah, you guys need to change. ඔබට අපචාරයක් සිදුවීමට අවශ්‍ය නැතිනම් ඔබ ශක්තිමත් විය යුතු යන මතය සමාජගත කිරීමට උත්සාහ කළා. ඒ එක වින්දිතයාට වරද පැටවීම ගැන ඇයට විවේචන එල්ල වුණා. ලිංගික හිංසනයක් සිදු වූ විට වරදකරු දඬුවම් ලැබිය යුතු වුණත් රාණිගේ ප්‍රකාශන හැඟුණේ කාන්තාව සටන් කලාව නොදැන සිටීම නිසා එය සිදු වූ යමක් බව. But then that's again about talking about like what women need to change rather than the other way. But around. Anushka, in life, we cannot always depend on how the other person is going to behave with us. We have to take responsibility of our own selves. Before saying that you take this responsibility, what is our responsibility? රිච්කි මර්දානි මිස් චැටර්ජිව්ස් නෝවේ නෝවන් කිල් ජෙසිකා වැනි කාන්තා මූලික සිනමාපට සඳහා රාණි තිරේ පෙනී සිටියත් සැබෑ ජීවිතයේ සමාජයේ පවතින අනාරක්ෂිත වටපිටාව හෝ පිරිමියාගේ වැරදි හැසිරීම් වෙනස් කරනවා වෙනුවට සියලු වගකීම් කාන්තාව මත පැටවීම ඇගේ සංවේදී නොවන ක්‍රියාවක් ලෙසත් පද්ධතියේ වැරදි මගහැර යාමක් ලෙසත් ප්‍රේක්ෂකාගාරයේ චෝදනාවට ලක් වුණා. I need to reach that stage where I need to learn how to defend myself, or I need to learn. Of course, I think all of those things are great. I should learn martial arts, or I should learn how to. සෑම කාන්තාවකටම විශේෂයෙන්ම කුඩා දරුවෙකුට පවා සෑම විටම සටන් කර තමන්ව ආරක්ෂා කරගත නොහැකි බවත් එය ප්‍රායෝගික නොවන බවත් විවේචකයෝ තර්ක කළා. You know, children and teenagers and like Like compulsory in school. මේ සාකච්ඡාවෙන් පස්සේ රාණි මුකර්ජී ආකල්පමය වශයෙන් සමාජ සංවේදී නොවන පැරණි මතධාරී අයෙකු ලෙස සමාජ මාධ්‍යවල හැඳින්වෙන්න පටන් ගත්තා. ද්‍රෝහී මිතුරියක්. කාලෙකට කලින් රාණි ඓශ්වර්යා කියන්නේ බොලිවුඩේ හොඳම මිතුරියන් යුවලක් වුණා. පසු කාලෙක එය තදින් පළුදු වී ගියා. ඒකට ඓශ්වර්යාට හොඳ හේතුවක් තිබුණා. චලත සිනමාපටයේ මුල්ම තේරීමුනේ ඓශ්වර්යා රායි. නමුත් මේ කාලේ ඓශ්වර්යා සල්මන් එක්ක විෂසාගත සම්බන්ධතාවයකයි බැඳිලා හිටියේ. විටක උරණවන සල්මන් සෙට් එකට ඇවිත් එහි කලබගෑනි ඇති කළා. සෙට් එකේ උපකරණ වලට පවා හානි කළා. ඒක ඓශ්වර්යා සිනමාපට කිහිපයකින්ම එළියට විසි වුණා. Working together, and then suddenly they weren't happening with no explanations whatsoever. I'd never have the answer to why. Hurt? Of course, and you wonder about it. But you didn't question Shah Rukh? It's not in my nature to. ඊළඟට මේ තැන ගියේ වේදි ශාස්ත්‍රයේ ඉහළින්ම සිටි අනෙක් නිලියන් ස්වල්ප දෙනාගෙන් කෙනෙක් වුණ රාණි මුකර්ජීට. ඓශ්වර්යා හිතුවේ තම මිතුරිය රාණි තමා වෙනුවෙන් එම අවස්ථාව බාර ගැනීම ප්‍රතික්ෂේප කරනු ඇති බවයි. නමුත් රාණි පැකිලීමකින් තොරව මේ චරිත සියල්ල බාරගත්තා. චලතේ පහළි වීර් සාරාය අතර තිබුණා. මිත්‍රයාගේ මේ ක්‍රියාව ඓශ්වර්යාට දැනුනේ මිත්‍රත්වයට ද්‍රෝහී වීමක් ලෙසයි. ඓශ්වර්යා සම්මුඛ සාකච්ඡාවලදී ඒ ගැන කනගාටුවෙන් කතා කරද්දී රාණි මුකර්ජී පවසා තිබුණේ තමන් මේ චරිතය බාරගත්තේ වෘත්තීය මට්ටමින් මිස මිතුරියට ද්‍රෝහී වීමේ අදහසින් නොවන බවයි. You and Aishwarya clearly had an equation of friendship, and today that doesn't exist. Actually, I have no problems with anybody. Like, I don't have any like personal problem with Ash. I think maybe Ash might be having, because we stopped talking on the phone, and two actresses can be friends. They can be friends. Like, it's not as if they can't. It's just that you have to be clear in your mind. You don't have to be insecure. කොහොමුණත් මේ එක ඓශ්වර්යා රාණික කතා කිරීම නතර කළා. ඇගේ විවාහයට ආරාධනා කළෙත් නැහැ. අභිෂේක් සමග රාණිගේ පෙර සම්බන්ධතාවයත් ඊට එක් හේතුවක් වුණා. බන්ටි और බබ්ලිහි රාණිගේ ඇඳුම් පැළඳුම් ඓශ්වර්යා විවේචනයට ලක් කළා. සත්‍ය බව කෙසේ වෙතත් විවාහක නළුවන් හා පැටලෙන රාණි එක අභිෂේක් තව දුරටත් සිනමා පටවල රඟපානවා බලන්න ඓශ්වර්යා අකමැතිව තිබූ බව මාධ්‍ය වාර්තා කළ තිබුණා. What comes to your mind when I say the following names? Shah Rukh Khan, Sharp, brilliant. Salman Khan, Next question. Rani or Kareena. They both were part of Mujhse Dosti Karoge, na? පසු කාලෙම බන්ටි और බබ්ලි දෙක නිර්මාණය වෙද්දී එහි අභිෂේක් බච්චන් දක්නට ලැබුණේ නැහැ. ඒ වෙනුවට එම චරිතය සාහි වාලි ඛාන් විසින් රඟ දැක්වුවා. කර්මය පළදේ.
කල්ලුත් මං කියවනේ මෑතක ඉඳන් බොලිවුඩ් වල රාණිට මෙහෙම කියනවා කියලා. ඇයට ඒ පාර දුන්නේ කර්මය. දන්නවද ඇයි ඒ කියලා? පසු කාලවල යෂ් රාජ්‍යක ඉක්තුණු නිලියක් තමයි වානි කපූර්. ශුද්ධේසි රොමෑන්ස්, වෝබේ, ෆික්‍රි වගේ ගොඩක් සිනමා පට වානිට ලැබුණා. ඒ වගේම මෑතක යෂ් රාජ් නිෂ්පාදනය කළ Netflix TV සීරීස් එකක් ඇයට ලැබුණා. වානි දක්ෂ නිලියක් අතිශය සුරූපීව සිනමා පට හිට් කළ හැකි ප්‍රේක්ෂක ආකර්ෂණීය සහිත නිලියක් බවට පත් වුණේ නැහැ. නමුත් යෂ් රාජ් ඇයට දිගින් දිගටම අවස්ථා ලබා දුන්නා. සාමාන්‍යයෙන් ෆ්ලොප් වෙන නිලියන් යෂ් රාජ් විසින් ඉක්මනින්ම අනුකම්පා විරහිතව කපා හරිනවා. සුශාන්ත් සිං හොඳම උදාහරණයක්. ඔවුන්ගේ සිනමා පට තුනෙහි ගිවිසුම කඩන නළු නිලියන්ද යෂ් රාජ් බෑන් කර දමනවා. ශ්‍රද්ධා කාර්තික් ආර්යන් ඒ සඳහා හොඳ උදාහරණ වුණා. නමුත් අතීතයේ දවසක රාණිට යෂ් රාජ් සමාගම එසේ සැලකුවේ නැහැ. එදා වගේම අද වානිත් යෂ් රාජ් වල අසීමිත සැලකිලි ලැබමින් ඉන්නවා. වානිගේ වත්කම සාපේක්ෂව බොලිවුඩ් මධ්‍යස්ථ සාර්ථක නිලියන් ඉක්මවා යනවා. ඇය සතු සුපෝභෝගී රථ වාහන තිබෙනවා. ඒ නිසා ශාස්ත්‍රය තුල වානි YRF ප්‍රොටෙජේ එහෙම නැත්නම් YRF රැකවරණය ලබන්නයක් ලෙසයි සැලකන්නේ. ආභ්‍යන්තර කටකතා අනුව වානි කපූර් ආදිත්‍ය සමග සාබඳතා පවත්වන බව කියවෙනවා. රාණි ආදිත්‍ය සමග බැඳෙන විට ගෝවින්ද හා බැඳෙන විට ඔවුන් විවාහකයෙන් වුණා. දැන් නැගේ විවාහක සැමියා වෙනත් එළියකු සමග සාබඳතා පවත්වන බව කියනවා. ඒ නිසා තමයි රාණිට කලකම් පළ දෙන බව පවසමින් සමහරව අපවාද කරන්නේ. නමුත් ඕනෑම සබඳතාවයක් ඇතිවන්නේ දෙපාර්ශවයක එකඟතාවය මතයි. ඒ නිසා එක පාර්ශවයක් පමණක් මෙසේ අපවාදයට ලක් කිරීම සාධාරණ යමක් ලෙස අපිට සලකන්න බෑ. අන්තිමට මගේ සත දෙක. අංක 1 පක්ෂපාතීත්වය සහ විශ්වාසය. වෙනත් අයෙකුට වංචා කර ඔබ හා එක්වන පුද්ගලයා තවත් දවසක ඔබ රවටා වෙනත් අයෙකු වෙත යාමේ සම්භාවිතාව ඉතාම ඉහළයි. අන් අයට ද්‍රෝහි වන අයෙකුගෙන් ඔබට පමණක් සදාකාලිකව විශ්වාසවන්තකමක් බලාපොරොත්තු විය නොහැකි බව මතක තබා ගන්න. අංක 2 වෘත්තීය අවස්ථාවාදය සහ බැඳීම්වල වටිනාකම. පෞද්ගලික සබඳතා හා වෘත්තීය දියුණුව අතරින් එකක් තෝරා ගැනීමට සිදුවන අවස්ථා ජීවිතයට පැමිණිය හැකිය. එහිදී ඔබේ හෘද සාක්ෂියට එකඟව දිගු කාලෙ ඔබට වඩා වැදගත් වන දේ බුද්ධිමත්ව තීරණය කරන්න. අංක 3 ප්‍රකාශනවලදී ප්‍රවේශම් සහගත වීම. සංවේදී කරුණක් ගැන අදහස් දැක්වීමට පෙර ඒ පිළිබඳව කීප වාරක්ම සිතා බැලීම වැදගත්. විශේෂයෙන් ඔබ සමාජයට බලපෑම් කළ හැකි ප්‍රසිද්ධ පුද්ගලයෙකු වන විට. ඔබ පවසන සෑම වචනයක්ම වඩා බුද්ධිමත් සහ වගකීම් සහගත විය යුතුයි. නැතිනම් පෙරලා හිරිනාත්මක බලපෑමේ ප්‍රහාරයට මුහුණ දීමට ඔබට සිදුවනු ඇත. අංක 4 අනියම් බැඳීම් සාධාරණීකරණය. අද කාලේ ගොඩක් අය සදාචාරාත්මක නොවන සබඳතා හෝ අනියම් සබඳතා වලින් එක්වීම පැකිලීමකින් තොරව සමාජය නිරාවරණය කරනවා. ගෞරවණීයව හා ප්‍රේමණීයව ඒ ගැන කතා කරනවා. එය සාමාන්‍යීකරණය කරන්න දඟලනවා. පසුව සමාජයේ අප්‍රසාදයට භාජනය වීම සිදු වෙනවා. කොයි ලෙසකින් අර්ථකථනය කළත් අනියම් සබඳතා සමාජමය වශයෙන් ධනාත්මක යමක් හෝ ගෞරවණීය තත්වයකට ඔසවා සාධාරණීකරණය කළ යුතු යමක් නම් නොවේ. රාණි ආදිත්‍ය එක්වීම අනියම් සබඳතාවක ප්‍රතිඵලයක් වුණත් ඔවුන් අදටත් එය සාධාරණීකරණය කිරීම හෝ ගෞරවණීය ලෙස ඔසවා තැබීමක් සිදු කරන්නේ නැහැ. අංක 5 බැඳීම් වලට අවංක වීම. මේ කොටස මෙතනට දාන්නේ උඩ කිව්ව දේවල් එක කෙනෙකුට වැරදි අදහසක් ඒවි කියලා හේතුන නිසා. විවාහ වුණොත් අමාරුවෙන් හරි ඒ එකම ජීවත් වෙන්න කියලා නම් නෙවෙයි මේ කතාවේ අදහස. විවාහ වෙලා පසු නොගැලපීම් වලට මුහුණ දෙන යුවලවල් විඳින්න ඕන ජීවිත විඳවන යුවලවල් මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. ඒ එක වෙන්වීමකට හෝ වෙනත් බැඳීමකට හිත ගියොත් ඔබේ වත්මන් සහකරුට අවංක වීමයි වැදගත්. අනියම් සබඳතාවයක් රහසක් ලෙස පවත්වාගෙන යමින් සහකරුවෝ සහකාරිය රැවටීම සදාචාරාත්මක යමක් නම් නොවේ. වඩාත් නිවැරදි ක්‍රමය පවතින විවාහය තුළ ගැටලු සියලු පාර්ශවයක සාකච්ඡා කර පොදු තීරණයකට පැමිණීමයි. සරලව ඕනෑම මානව සබඳතාවයකදී මිනිසුන් එකිනෙකාට අවංක වීම ඊටාම වැදගත්. අංක 6 වෘත්තීය නිපුණතාවයේ වටිනාකම. රාණි සිනමා පවුලකින් පැමිණියත් ප්‍රබල අධ්‍යක්ෂකවරයෙකු තම සහකරු කරගත්තත් ඇය වෘත්තීය ක්ෂේත්‍රය තුළ රැඳී සිටියේ තමන් සතු සුවිශේෂී දක්ෂතාවය නිසාමයි. රංගන කලාව බුද්ධිමත්ව හදාරා ක්ෂේත්‍රයට පිවිසි ඇය පවුල් පසුබිම මගින් දොරටු විවෘත වූවත් දිගු ගමනක් යාමට නම් වෘත්තීය නිපුණතාවය අත්‍යවශ්‍ය බව ප්‍රායෝගිකව ඔප්පු කළා. ඔබ කුමන වරප්‍රසාදිත පසුබිමකින් වෘත්තියට පිවිසියත් එම විෂය නිවැරදිව ඉගෙන ගැනීමටත් වෘත්තියට අවංක වීමටත් අමතක නොකරන්න. එවිට ඔබ ලබන වරප්‍රසාද හා සාර්ථකත්වයේ කිසිදා සමාජයේ ගැරහුමකට ලක්වන්නේ නැහැ.
අංක 7 අරබුද හමුවේ නොසැලීම. දරු ගැබක් ගබ්සාවී දින 10කින් නැවත වැඩට ගොස් ඒ වේදනාවම තම නිර්මාණයට ශක්තියක් කර ගැනීමට තරම් ඇය තුළ ඇති වෘත්තීය ගාරුත්වය, වෘත්තියට ඇති අවංකත්වය සහ මානසික ශක්තිය මැනවින් පෙන්වූ අවස්ථාවක් වෙනවා. අංක 8 සම්මතයන් බිඳ දැමීම සහ ස්වකීය අනන්‍යතාවය. බොලිවුඩයේ ප්‍රමුඛ පෙළේ තාරකාවක් ලෙස ස්ථාපිත වීමට සුදුසු රූමත් නිලියක් යනු උස පැහැපත් සහ මෘදු කටහඬක් ඇති අයෙකු විය යුතු යන සම්මතය ඇය විසින් බිඳ දැමුවා. අවසානයේ තමාගේ වෙනස් අනන්‍යතාවයන් ඇය සුවිශේෂී ශක්තියක් බවටයි පෙරලා ගත්තේ. සමහර විට ඒ නිසා වෙන්න ඇති අදටත් අනෙක් නිලියන් අභිබවා රාණි තවමත් බොලිවුඩයේ රැඳී සිටින්නේ. ඉතින් වෙනද වගේම අදත් මේ වීඩියෝ බලපු ඔයාලට බොහොම ස්තුතියි. මේ වීඩියෝට කැමති නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ වීඩියෝස් තාම බලන්න කැමති නම් අපේ channel එක subscribe කරලා තියාගෙන ගිහින් එන්න.